ආයුබෝවන් මාසයක අවසානයේ මාර්තු 31 වෙනි අඟහරුවාදා. ඉතින් අද දවසෙත් වෙනද වගේම ප්‍රශ්න 7ක එකතුවක් අරගෙන සමනලා දෙනම අපි ඇවිල්ලා ඉන්නවා ඔයගේ ගෙදරටම. අපි බලමු මොනවද ප්‍රශ්න. රූප ගණනට ගැලපෙන ඉලක්කම වටා රවුමක් යොදන්න. ගනිමුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14යි. සුදු රිබන් පටියට වඩා කළු රිබන් පටිය දිගින් වැඩිය. සුදු එකට වඩා කළු එක දිගින් වැඩි හින්දා යා උඩින් දැම්මා. රතු රිබන් පටියේ දිග සුදු එකට සමානය. ඔන්න සුදු එක ගානමයි රතු එක. නිල් රිබන් පටියේ දිග සුදු එකට වඩා අඩුය. එහෙනම් යටින් නිල් එක යටින්. මේ අනුව දිගින් අඩුම රිබන් පටියේ සහ වැඩිම පටියේ පාට. අඩුම නිල් වැඩිම කළු නේද? නිල් සහ කළු. කොටුවේ ඇති මල් ගණනේ දෙගුණය. 1 2 3 4 5 6 7 8. 8 වරක් 2 දෙවරක් 8 16යි. හිස්තැන් ඉලක්කමින් පුරවන්න. බිත්තර 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18යි. අඩු කරනවා 1 2 3 4 5 6 7 8 9 10 11ක්. 18න් 10ක් අයින් කරොත් 8යි. නේද? 18න් 10ක් 18නේ 10යි 8යිනේ. 10යි 8යි 18යි. ඒකෙන් 10ක් අයින් කරොත් 8යි. 11ක් නම් 7යි. රූපය බලා හැඩ ගණන ලියන්න. ත්‍රිකෝණ හැඩ 3යි. වෘත්ත හැඩ 3යි. ඍජු කෝණාශ්‍ර 6යි. පිඟානක වැලිතලප 14යි. අයියා මම මල්ලි සහ නංගි දෙක බැගින් කෑවා. කී දෙනෙක්ද? 1 2 3 4 දෙනෙක්. 4 වරක් 2 8යි. එහෙනම් 14න් අඩු වෙන්න ඕන 14න් අඩු වෙන්න ඕන 8ක්. කීයද? 8 ඉඳලා ගන්න. 9 10 11 12 13 14. 6ක් තමයි ඉතිරි. දන්සැලක පොලිමේ මිනිස්සු 12ක් හිටියා. එයින් දෙන්නෙක් අයින් වුණා. දැන් කීයද? 10යි. 12 කියන්නේ 10කුයි 2කුයි. ඒකෙන් දෙන්නෙක් අයින් වුණාම 10යි. 4ක් ආවා. 10 ධන 4 14යි. 10ට 4ක් 14යි. ඒ සිම්පල් ඒ 10ත් එක්ක යනවා මතක තියාගන්න. 10යි 2යි 12යි 10යි 3යි 13යි. 13න් 3ක් නම් 10යි. ඒවා මතක තියාගන්න. ඔන්න ඔය විදිහට දවසේ අපේ කතාව අවසන් වෙනවා. ඉතින් හෙට අප්‍රේල් 1 වෙනිදා අපි හම්බ වෙනවා. කවුරු හරි ආව මෝඩය කරන්න හැදුවොත් මෝඩය නොවී ඉන්න. ඔයා කාටවත් බොරු කියලා මෝඩෙක් නොවී ඉන්න. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්.